හිමාල කඳුවැටියේ ඉහළ ප්‍රදේශයන්ගේ වැවෙන හිම නෙළුම්. එහෙම නැත්තම් බ්‍රහ්ම කමල් කියන මල් ගැන. කමල් කියන්නේ නෙළුමටනේ. අන්න හරි. හිමාල කඳුවැටි ආශ්‍රිත රටවල් ඒ කියන්නේ ඉන්දියාව, භූතානය, නේපාලය, පාකිස්තානය, එතකොට චීනය මෙන්න මේ කියන රටවල් වල මීටර් 4000ක් විතර ඉහළ කඳුවල මේ මල් දකින්න පුළුවන් කියලානේ කියන්නේ. එතකොට ඉන්දියාවේ උත්තරකාන්ත ප්‍රාන්තේ නිල පුෂ්පය විදියට නම් කරලා තියෙනෙත් මේ බ්‍රහ්ම කමල් මල්. ඔයාට කියන්න මේ බ්‍රහ්ම කමල් මල ආශ්‍රිතව ආගමික විශ්වාස රැසකුත් බිහි වෙලා තියෙනවලු අනේ. Hindu විශ්වාසයන්ට අනුව විශ්වය මැව්වේ මහ බ්‍රහ්මයා කියලානේ කියන්නේ. එතකොට මහ බ්‍රහ්මයා උපත ලැබුවේ විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් හටගත් නෙළුමක කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. Hindun මේ මල් ඒ නෙළුම් විශේෂය විදියට සලකලා ඒක බ්‍රහ්ම කමල් විදියට නම් කරලා තියෙනවලු. නෙළුම් මානෙල් මඩේ පිපිලා කිව්වට මඩේ විතරක් නෙමෙයි නේද? ඔව්වනේ මේ මල් වාසනාව සහ ධනේ සලකුණක් විදියටත් හින්දුන් සලකනවා කියලානේ කියන්නේ. ඔයාට කියන්න මේ බ්‍රහ්ම කමල් මල් රාත්‍රී කාලයේදී විතරයිලු පිපෙන්නේ. ඊට පස්සේ පැය කීපයක් ඇතුළත ආපහු මේක පර වෙලා යනවලු අනේ. අපේ කඩුපුල් මල් වගේ. අන්න හරි. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.